හරි. ආයිබුවන් සියලුම දොරටුතාලට. හරි. වාඩි වෙන්න. බලන්න ඔයගොල්ලන්ට අපි දැන් පස්වෙනි පාඩමේ අවසන් කොටස වගේ ඉන්නේ. එතකොට අපි ටියුට් එකත් එක්ක දැන් යමු යමු. එතකොට ටියුට් එකේ මුල් කොටස් පළවෙනි පිටුව ඔයගොල්ලෝ දන්නවා. ඒ අර්ථ දක්වීම් ටික පාඩම් කරගන්න. ඊට පස්සේ දෙවැනි පිටුවේ ඔයගොල්ලන්ට මතකනේ මම ඔහොම මතක් කරගෙන යන්නට ගාලා දෙවැනි පිටුවේ ඔබට මතක ඇති අර තල දර්පණයකින් වස්තුවක ප්‍රතිබිම්බය පෙනෙන ප්‍රැක්ටිකල් එක අනිවාර්යෙන් එනවා. ඊට පස්සේ දර්පණ වර්ග දෙක වක්‍ර දර්පණ වර්ග දෙක උත්තර දර්පණ අවතර දර්පණ. ඊට පස්සේ ඒවා භාවිත. ඊට පස්සේ එතනින් ඉස්සරහට ගියාම උත්තර දර්පණයේ අවතර දර්පණයේ කිරණ සටහන්. උත්තර දර්පණයේ අවතර දර්පණයේ කිරණ සටහන්. ඒ කියන්නේ උත්තර දර්පණයක් ඉදිරියේ වස්තුවක් තිබුවාම ප්‍රතිබිම්බ පේන්නේ කොහොමද? අවතල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තිබුවාම ප්‍රතිබිම්බ පේන්නේ කොහොමද? ටියුටේ දිනවනේ පා. එතකොට ඊළඟට දර්පණවල ප්‍රතිබිම්බ දර්පණයක් ඉදිරියේ වස්තුවක් නාභියට වඩා අඩු දුරකින් නාභි දුරින් ඊට පස්සේ නාභි දුරයි වක්‍රතා කේන්ද්‍රයයි අතර වක්‍රතා කේන්ද්‍රය මත වක්‍රතා කේන්ද්‍රයට වැඩි දුරින් තිබ්බාම ප්‍රතිබිම්බයේ ලක්ෂණ මතක ඇතිනේ. අවතල දර්පණයේ තිබ්බොත් ලක්ෂණ මොකද වෙන්නේ පුතා? වෙනස් වෙනවා. අවතල දර්පණයේ ලැබෙන ප්‍රතිබිම්බ තාත්විකද අතාත්විකද මොවින්දු වැඩිපුර අවතල දර්පණයයි හරියට අවතල දර්පණය සමාන වෙන්නේ උත්තල කාචෙට. අපේ තියෙන උත්තල කාචේ. එතකොට අවතල දර්පණය ලැබෙන ප්‍රතිබිම්බ ගොඩක් හරියක් මොකද වෙන්නේ? තාත්විකයි. අර එක අවස්ථාවක විතරයි මේ දර්පණයෙන් පිටුපස්සට ඇවිල්ලා අතාත්වික වෙන්නේ. අනිත් අවස්ථාව ඔක්කොගෙම තාත්විකයි. ඊළඟට ඔයගොල්ලන්ට කතා කරා උත්තර දර්පණයකින් පෙනෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ සහිත ඒ රූප සටහනට එතෙන්දි කොහෙ තිබ්බත් මොකද කියන්නේ පුතා? එකම ආකාරයට තමයි ප්‍රතිබිම්බය එන්නේ උත්තර දර්පණයක් ඉදිරියේ. එතකොට උත්තර දර්පණයක් ඉදිරියේ පෙනෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ කියන රගාලා තාත්විකද අතාත්විකද? අතාත්විකයි. මේක පාඩම් කරගන්න මේක අනිවාර්යෙන් එනවා. අතාත්විකයි. කොහෙ තිබ්බා? ඊළඟට උඩුකුරුද යටිකුරුද? උඩුකුරුයි. හරි අවදින් උඩන උඩුකුරුයි. ඊට පස්සේ තාත්වික අතාත්වික ඊළඟට උඩුකුරු යටිකුරු ඒක උඩුකුරු ඊළඟට වස්තුවට වඩා විශාලද කුඩාද? අවදින් වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. හරි උඩන උඩම තියෙනවා. ඊට පස්සේ ආලෝක වර්ධනය දර්පණ වලට කතා කරන්නේ පරාවර්තන. ඊට පස්සේ කාච වලට කොට තමයි මොකද්ද ආලෝක වර්ධනයට කතා කරන්නේ. එතකොට ගොඩක් කලාවට ගොඩක් කලාවට නෙමෙයි අනිවාර්යෙන් පෘෂ්ඨ දෙකක් ඉවහල් වෙනවා. එතකොට මේ පෘෂ්ඨ දෙක මොනවද? එකක් ගහනතර මාධ්‍ය අනිත් එක විරල මාධ්‍ය. එතකොට ගහනතර මාධ්‍යදී එන්නේ ළඟින් යන්නේ ළඟින්. විරල මාධ්‍යදී එන්නේ ඈතින් යන්නේ ඈතින්. ඒතර ඝනත්වයේ වැඩි මාධ්‍ය තමයි ඉස්සර ඉගෙන ගත්ත ගහනතර මාධ්‍ය කියලා. දැන් ඔබ ඉගෙන ගන්නේ මොකද්ද? ආලෝකයේ ගමන් කරන වේගය අඩු මාධ්‍යද වැඩි මාධ්‍යද ගහනතර මාධ්‍ය කියන්නේ? ආලෝකයේ ගමන් කරන වේගය අඩු මාධ්‍ය තමයි මොකද්ද පුතේ? ගහනතර මාධ්‍ය කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ ආලෝක වර්ධනයේ දකින්න තියෙන අවස්ථා පළවෙනි එක මොකද්ද? ජල විදුරුවකට දාපු පැන්සලක් ඇද වෙලා පේනවා. ඊළඟ දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක මොකද්ද? අපි ලිඳක පතුල බැලුවොත් ඉස්සෙලා පේනවා. ඉතින් වාදනයකට කාසියක් දාලා උඩින් බැලුවාම ඉස්සෙලා පේනවා. මාළු පතුලේ ඉන්න මාළු බැලුවාම උඩින් ඉස්සෙලා පේනවා. ඊළඟට තුන්වන ආලෝක වර්ධන අවස්ථාව තමයි මොකද්ද පුතා? විදුරු කුට්ටියක් තුලින් සිදුවන ආලෝක වර්ධනය.
මොකද වීදුරු කුට්ටිය තුලින් ආලෝක වර්ධනය කීපාරක් සිද්ධ වෙනවද? දෙපාරක් සිද්ධ වෙනවා. පළවෙනියට සිද්ධ වෙන වාතයයි වීදුරුයි. දෙවෙනියට වීදුරුයි වාතයයි. ඒකේ කිරණ තුන හඳුන්වන්නේ මොනවද? පතන කිරණය, වර්තන කිරණය, ඊළඟ කිරණය, නිර්ගත කිරණය. මොකද්ද? පතන කිරණය, වර්තන කිරණය, නිර්ගත කිරණය. ඒතර පතන කිරණය හදන කෝණය පතන කෝණය. නිර්ගත කිරණය හදන කෝණය නිර්ගත කෝණය. වර්තන කිරණය හදන කෝණය වර්තන කෝණය. මතක තියාගන්න. ඒ කියන්නේ ඒවා අභිලම්බයත් එක්ක තමයි සදන්නේ. ඉස්සරහට යන්න. ඊළඟට ගහනතර මාධ්‍ය අත දැක්වීම. දැන් අර ගිය අවුරුදු වල වගේ ගහනතර මාධ්‍ය විභාගයට ඔලෙවල් විභාගයට අත දක්වන්න ආවොත් ඝනත්වයේ මැඩික මාධ්‍ය කියලා ලියන්නේ නැහැ. ආලෝකයේ ගමන් කරන වේගය අඩු මාධ්‍ය. විරල මාධ්‍ය ආලෝකයේ ගමන් කරන වේගය වැඩි මාධ්‍ය. ඊට පස්සේ ගහනතර මාධ්‍ය ඉඳන් විරල මාධ්‍යට යන කිරණ සටහන් අඳින්න පුළුවන් වෙන්න ඕන. විරල මාධ්‍ය ඉඳන් ගහනතර මාධ්‍යට යන කිරණ සටහන් අඳින්න පුළුවන් වෙන්න ඕන. එතෙන්දී හරියට අනුරූපණය කරගන්න. ඊට පස්සේ පරාවර්තන නියම දෙක ඔබ මතක් කරා කලින් දර්පණත් එක්ක වර්තන නියම දෙක ඊළඟට කාචත් එක්ක කතා කරනවා. ඒතකොට වර්තන නියම දෙක හරියට අකුරටම පාඩම් කරගන්න ඕන. පතන කිරණයත් වර්තන කිරණයත් පද ලක්ෂණ අභිලම්බයත් එකම තලයක පිටයි. එතෙන්දී සමහරු ලියනවා පරාවර්තන කිරණයක් කියලා. ඒතකොට වැරදි. පතන කිරණයත් වර්තන කිරණයත් පද ලක්ෂණ අභිලම්බයත් එකම තලයක පිටයි. ඊට පස්සේ ආලෝකයේ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කරනකොට මොකද කියන්නේ? ආලෝකයේ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට වර්ධනය වීමේදී පතන කෝණයේ සයිනයත් වර්තන කෝණයේ සයිනයත් අතර අනුපාතය මොකද කියන්නේ? හරි? නියතයක් කියන එක. එතකොට එක් මාධ්‍යයකට සාපේක්ෂව අනිත් මාධ්‍යය මොකද්ද? වර්තනාංකය කියලා හඳුන්වනවා. ඒකේ ස්නේල්ගේ නියමය කියලා කියනවා. ඒක හරියට ගැළපීම සඳහන් කරලා කියන්න ඕන නියමය කියනකොට. ඉස්සරහට යනවා. ඊළඟ පිටුව. ඊළඟට අපට කතා කරා පුතා විශේෂම වචන ටිකක් මොනවද? අවදි කෝණය. මොකද්ද පුතේ? අවදි කෝණය. ඒතර අවදි කෝණය කොහොමද අර්ථ ගන්නවන්නේ? පතන කෝණය ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කරන විට මොකද කියන්නේ? වර්තන කෝණයේ අගය අංශක 90 විට පතන කෝණයේ අගය තමයි මොකද්ද? අපි කියන්නේ අවදි කෝණය කියලා. නැවතත් ඒක අවදි කෝණය. අවදි කෝණය කියන්නේ මොකද්ද? ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝකය ගමන් කිරීමේදී පතන කෝණයගේ අංශක 90 පතන කෝණයගේ අංශක 90 වනිට පතන කෝණයගේ තමයි මොකද්ද පුතා? අවදි කෝණය කියලා කියන්නේ. එතෙදි පටල ගන්න එපා. වර්තන කෝණයගේ අංශක 90 වෙනකොට තමයි පතන කෝණයගේ අපි මේ විදිහට හඳුන්වන්නේ. ඒක නිසා ඒක පටල ගන්න එපා. ඊළඟට පුතා පූර්ණාභ්‍යන්තර පරාවර්තන. පූර්ණාභ්‍යන්තර පරාවර්තන. ගානතර මාධ්‍යක සිට විරල මාධ්‍යයට ආලෝකය ගමන් කරන විට පතන කෝණයගේ අවදි කෝණයකට වඩා විශාල වූ විට ආයිත් ආලෝකයේ ගානතර මාධ්‍යයට මොකද වෙන්නේ? පිවිසෙනවා. එතකොට ඒ ආයිත් ගානතර මාධ්‍යයට ආලෝකය පරාවර්තන වීම ඔය කියලා කියනවද? පූර්ණාභ්‍යන්තර පරාවර්තන. ඒ පූර්ණාභ්‍යන්තර පරාවර්තන විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? I කියන එක්කෙනා පතන කෝණයගේ අවදි කෝණයකට වඩා. ඒ කියන්නේ I C ට වඩා මොකද කියන්නේ පුතා? විශාලයි. I C ට වඩා විශාලයි. එතන පූර්ණාභ්‍යන්තර පරාවර්තන සිදු වෙන අවශ්‍ය සාධක දෙකයි. මොකද්ද සාධක දෙක? පූර්ණාභ්‍යන්තර පරාවර්තන සිදු වෙන අවශ්‍ය සාධක දෙක මොකද්ද? ආලෝකය ගානතර මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට ගමන් කළ යුතු වීම. ලියවන්න නිවනේ. හරි. දෙවෙනි එක මොකද්ද? පතන කෝණයගේ අවදි කෝණයට වඩා විශාල වීම. ඊළඟ පූර්වාභ්‍යන්තර පරාවර්තන යොදා ගන්න අවස්ථා ටික අපි සඳහන් කරා. එතකොට පූර්ණාභ්‍යන්තර පරාවර්තන යොදා ගන්න ප්‍රධාන භාවිතා කරන්නේ මොනවද? උපකරණය එන්ඩොස්කෝප් උපකරණය. එතකොට අපි භාවිතා කරන මූලධර්මය මොකද්ද? නැත්නම් භාවිතා කරන්නේ මොනවද? ප්‍රකාශ කේන්ද්‍රය එව නැත්නම් ප්‍රකාශ තන්තු. ඒ ප්‍රකාශ තන්තු භාවිතා කරලා මොකද්ද එතනදි සිද්ධ වෙන්නේ? ශරීර අභ්‍යන්තරයෙන් නරඹන්න පුළුවන්. තව කො කියන අයියෙන් දුරකථන සංනිවේදනය සඳහා භාවිතා වෙනවා. තව කොහයියෙන් අන්තර්ජාල සම්බන්ධතා සඳහා ඉවහල් වෙනවා. හරි. එතකොට ඊළඟ පිටුව. ඊළඟට කාච.
ඊළඟට කාච. එතකොට කාච ප්‍රධාන කාච වර්ග කීයක් තියෙනවද පුතා? දෙකයි. මොකද්ද ප්‍රධාන කාච වර්ග දෙක? උත්තලයි අවතලයි. මොකද්ද පුතේ? උත්තලයි අවතලයි. එතකොට උත්තල ಜಾති දෙක. මොකද්ද උත්තල ಜಾති දෙක? දී උත්තලයි තල උත්තලයි. එතකොට දී උත්තලයේ දෙපැත්තම උඩට ඉසිලා. තල උත්තලයේ එක පැත්තක් තල අනිත් පැත්ත උත්තල. ඊට පස්සේ අවතලත් දෙකයි. මොකද්ද අවතල දෙක? දී අවතලයි අනික තල අවතලයි. එතකොට තල දී අවතලයේ දෙපැත්තම අවතලයි. තල අවතලයේ එක පැත්තක් අවතලයි. අනිත් පැත්ත තල. ඊට පස්සේ එතනින් ඉස්සරහට යනවා ඊළඟට උත්තල කාච. ඒතර උත්තල කාචයක් හරි පහසුවෙන්ම අතන නිරූපණයක් දක්වලා තියෙනවා. මොකද්ද? වෘත්ත දෙකක් එකට මොකද කරලා තියෙන පුතා? ඡේදනය කරලා තියෙනවා. ඒතර වෘත්ත දෙකක් එකට ඡේදනය කරාම ලැබෙන්නේ දී උත්තල කාචයක රූපයක් අපිට පේනවා. ඒතර ඒක ලකුණු කරලා තියෙනවා. මොකද්ද? C වලින් අපි ලකුණු කරන්නේ මොකද්ද? වක්‍රතා කේන්ද්‍රය. C වලින් ලකුණු කරන්නේ මොකද්ද? වක්‍රතා කේන්ද්‍රය. F නම් නාභි. මතක තියාගන්න. ඊළඟට එතන සඳහන් කරලා තියෙනවා උත්තල කාචයක ඊළඟට මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ආලෝක කිරණය කොහොමද යන්නේ කියලා. ඒක මොකද වෙන්නේ? කෙලින්ම ඒ දිගටම යනවා. අනිත් පැත්තෙන් ආවත් එලෙසමයි ඒ දිගටම යනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට පුතා උත්තල කාචයක නාභිය සොයන ආකාරය ගෙදදී ක්‍රියාකාරකම සඳහන් කරන්න කිව්වා. කොබාන් වෙන්නන. ඔයා රූපේ විතරක් නෙමෙයි ලියන්නත් ඕන. එතකොට දැන් ඒක සකල සම්පූර්ණ කරමු. හරි? සකල සම්පූර්ණ කරමු. ඔතන කතා දෙකයි. මොකද්ද කතා දෙක? පළවෙනි එක උත්තල කාචයක නාභිය හොයන පරීක්ෂණය. අනිත් එක මොකද්ද? උත්තල කාචයක නාභි දුර හොයන පරීක්ෂණය. දෙක ගොඩක් අය පටලවා ගන්න. විභාගයට අහම නාභිය හොයන එකට නාභි දුර හොයන එක ලියනවා. ඊළඟට නාභි දුර හොයන එකට නාභිය හොයන පරීක්ෂණය ලියනවා. ඉතින් ඒවා හරියට පිළිවෙලට කරන්න ඕන කියන්නේ ඒකයි. ඒකට මම ඉස්සල්ලාම කතා කරන්නම් උත්තල කාචයක නාභිය සොයන පරීක්ෂණය. ඒක ඔබ ටක් ගාලා රූපය අඳ ගන්න. මම දැන් කතා කරමින් යනවා. රූපය අඳින්න ටක් ගාලා. ඔබ ආශෙන්දද රූපය? හරි. ඇඳලා නැත්නම් ටක් ගාලා ඇඳ ගන්න. හරි. දැන් අචුපතේ තියෙන පරීක්ෂණයට ගමු. ඉතින් මේවා හොඳ කල්පනාවෙන් කරන්න ඕන. දැන් ඔයා කියා දෙන ඒවා ඇත්තටම මේක හැම දෙයකම සාර්ථකත්වයේ තියෙන්නේ ඔයා හරියට මේ දේ ධාරණය කර ගැනීම. ඒක තමයි විශේෂම දේ. මං කියන වැඩ කොටස් ටික හරියට ඔලුවට දාගෙන ඒ ටික යොදවීම විභාගයේදී යොදවීම තමයි සිද්ධ කරන්න ඕන. ඒක නිසා ඒක ඉතාල වැදගත්. එතකොට පස්වෙනි පාඩමේ මම දැන් ඔබට පැහැදිලි කරනවා උත්තල කාචයකින් නාභිය දුර සොයන පරීක්ෂණය. උත්තල කාචයක නාභිය සොයන පරීක්ෂණය ඉස්සලා. ඊළඟට අපි කතා කරමු නාභි දුර සොයන පරීක්ෂණය. එතකොට උත්තල කාචයක නාභිය සොයන පරීක්ෂණය පෙරලා ගන්න පහ ක්‍රියාකාරකම්. රූපය අඳින්න මම ලියන්න දෙන්න. පහ ක්‍රියාකාරකම්. හරි. එතකොට එහෙමනම් බලන්න පරීක්ෂණය සිදු කරන ආකාරය. එතකොට පහ ක්‍රියාකාරකම ඉස්සලා රූපය අඳින්නකො. එතකොට අවශ්‍ය ද්‍රව්‍ය උත්තල කාචයයි සුදු තිරයයි.
එතකොට සුදු කඩදාසිය ඔහොම සෙට් කරගන්න. ඊට පස්සේ සුරා ලෝකේ පැත්තට උත්තර කාර්යය අල්ලනවා. අල්ලුවාම පේන ආලෝක කිරණ මොකද වෙන්නේ පුතා මේක තුලට නාභිගත වෙනවා. එරිම මෙතනට එක තැනකට නාභිගත වෙනවා. ඒක එතකොට මොකද හරියන්නේ මෙතනින්. ඒක පුෂ්ඨයෙන් ගාන්න ලස්සනට හරවන්න ඔක්කොම. ඊළඟට ඊතල දාන්න ඕන. දැන් සූර්යාලෝකය ඊට ඔහොම අල්ලලා මෙතන මේ සුදු කඩදාසිය උඩින් පුළුන් කෑල්ලක් තිබ්බොත් මොකක් වෙයි? පුළුන් කෑල්ල පිටිස්සෙනවා. හරිද? හොඳ රස්නයක් එන්න ඕන. උත්තල කාචයක් හරි උත්තල කාචයක් වෙන්න ඕන. ඒතර පිච්චෙනවා. දැන් අපි ඒක නෙමෙයි ඔතනදි බලන්නේ. එතකොට උත්තල කාචය සුදු තිරයයි ගත්තා. පරීක්ෂණ ඉස්සලා බලමුකෝ. හොඳින් හිරුවැලිය තියෙන ස්ථානයක මොකද කරන්න පුතා? හොඳින් හිරුවැලිය තියෙන අවස්ථාවක උත්තල කාචයක් අරන් මොකද කරන්න පුතා? මේ රූපය පෙන්වන ආකාරයට හිරුවැලියට අල්ලනවා. ඒතර හිරුවැලියට අල්ලලා ඊට ඉදිරියෙන් මොකද තියන්නේ පුතා? සුදු තිරය. නැත්නම් සුදු කඩදාසිය. කඩදාසිය මත මොකද කියන්නේ පුතා? පිටක් ලැබෙනකන් අපිට පුළුවන් මොකක්ද සීරු මාරු කරන්න පුළුවන්? කඩදාසියයි කාචයයි. මොකද්ද? පිටක් ලැබෙනකන් කඩදාසිය සහ කාචය අතර දුර සීරු මාරු කරනවා. එක තැනකදී හරියට සෙට් වෙනවා පුතා මොකද්ද? තිතක් හම්බ වෙනවා. ඒතර තිතක් හම්බ වෙනකොට නාභිය කියන්නේ කොතනද? උත්තල කාචයේ කිරණ ගිහින් එකතු වෙන තැන තමයි මොකද්ද අපි හඳුන්වන්නේ? නාභිය කියලා. ඔගේ නාභි දුර නෙමෙයි සොයන්නේ නාභිය සොයන්නේ. ඒතර නාභි දුර කිව්වොත් එතකොට ඔය උත්තල කාචයයි ඔය එකතු වෙච්ච තැනයි අතර දුර. ඒක ඔතනදි කතා කරන්නේ නැහැ. ඔතනදි කතා කරන්නේ අරක පමණයි රූප සටහන ඇදලා ලියන්න එතනින් යටි. රූප සටහන ඇදලා ලියන්න මේ විදිහට එතන ඉඳ තියනවා නේ පුතේ. කොහොම? හරි. ඒක ප්‍රශ්න කියන්නේ. උත්තල කාචයක නාභිය සොයන ආකාරය ලියන්න. හොඳින් හිරුවැලිය අතන අලියලා තියෙනවා. ලියලා තියෙනවා එහෙනම් ඕනේ. හරි ලියලා නම් ඕනේ. හොඳින් හිරුවැලිය තියෙන අවස්ථාවක උත්තල කාචයක්ගෙන හිරුවැලියට අල්ලලා ඊට ඉදිරියෙන් සුදු කඩදාසියක් තියලා සුදු කඩදාසියයි කාචයයි සීරු මාරු කරලා අර සුදු කඩදාසිය මත තිතක් ලැබෙන ලෙස සකස් කර ගන්නවා. එතකොට ඒ තිත ලැබෙන තැන තමයි මොකක්ද කියන්නේ? නාභිය කියලා හඳුන්වනවා. ඊළඟට යන් නාභි දුර පරීක්ෂණෙත් කතා කරලා IQ එකට යන්. ඊළඟට පෙරලා ගන්න 126 126 රුපියල් ඇඳද ටකා රුපියල්නි රුපියල් අදින්න අර වගේම වැඩේ කරන්න ඕ ලස්සනට කියලා ඕනේ නැහැ නිකන් ස්ක්‍රීන් එක ඇදලා ගාන ඉන්න
එතෙන්දී වස්තුවයි නාභියයි තිරයයි. පාන් රූපය ඇඳලා ඉවරද ආරම්භය ඉබේ දාන්න පොඩක් හරුව. ඔබ තියෙනවා ඉතින්. එදේ. හරිද බලන්න එතකොට සුළු වෙනවා. ඉතින් හරියට තමන් අවබෝධ කරගෙන විභාගයට ආවොත් නාභිය හොයන එක දැන් මතකයි. නාභි දුර හොයන එකත් ඔබට දැන් කියා දුන්නාට පස්සේ මතක ඉදින්න ඕන. ඉතින් විභාගයට ආවට පස්සේ පාඩුවේ ලියා ගන්න තමයි තියෙන්නේ. ඒ නිසා බලන්න හරියට වැඩ ටික පිළිවෙලට කරගන්න. එතකොට අර ඉස්සලා වගේම මේ සඳහා ගන්නෙ උත්තල කාචයයි සුදු තිරයයි. මේ සඳහා ගන්නෙ උත්තල කාචයයි සුදු තිරයයි ඉස්සලා පාවිච්චි කරේ සූර්යයා. දැන් පාවිච්චි කරන්නේ ළඟ තියෙන මොකද්ද? ගහක්. හරිද පුතේ ඉවරද ඇඳලා? ඔබ ආශා හරිද ඇඳද? පතෝසන් වන්න. ඔබ ආශා ඇඳද? හරිද? එතකොට අවශ්‍ය ද්‍රව්‍ය ටික බලන්න. උත්තල කාචය ඕන සුදු තිරය ඕන. මොකක්ද ඕන? උත්තල කාචය ඕන සුදු තිරය ඕන. එතකොට බෝඩ් එක බලන්න. බෝඩ් එක බලන්න. දැන් මෙහෙම ජනේලේ. ඔබ ජනේලේ. ඇඳා ඊට පස්සේ ජනේලෙන් එළිය තියෙන ගහ. ඔහොම ඇඳා. ජනේලෙන් එළිය තියෙන ගහ. ඊට පස්සේ දැන් ඔබ ඉන්න කාමරේ ඔබ අල්ලනවා මොකද පුතා මේ දෙසට උත්තල කාච. මොකද අල්ලන්නේ උත්තල කාච. ඔන්න මේ ඉඳන් මොකද වෙන්නේ පුතා? මේකට දැන් කිරණ ගමන් කරනවා. කිරණ ගමන් කරනවා. ඊට පස්සේ දැන් අපි ඔබට මතක නම් දර්පණවලදී කරේ තිරය තිබ්බ කොතනදී? කොතනින්ද? මේන් තිබ්බේ. දැන් මේක කාචයක් නිසා අවබෝධයි. තිරය කොහෙටද ගෙනියන්නේ පුතා? මේකට තිරය.
මතක තියාගන්න. එතකොට දැන් මේකේ ප්‍රතිබිම්බය පේනවා. හැබැයි පේන්නේ කොහමද පුතා? ගහ අනිත් පැත්ත හැරිලා එකක්. අනිත් එක ගහ කුඩාවට පේන්නේ. අර ඇත්ත ගහට වඩා කුඩාවට පේන්නේ. එහෙනම් ඒ කියන්නේ වචන දෙකයි. මොකද්ද? ප්‍රතිබිම්බය කුඩායි. ඊට පස්සේ උඩු කුරුද යටි කුරුද? උඩු කුරුද යටි කුරුද? යටි කුරුයි. තාත්විකද අතාත්විකද? එයි මේ තිරය මතට අරන්නේ තියෙන්නේ. ඒකට පැහැදිලිව මොකද කියන්නේ පුතා? තාත්විකයි. පැහැදිලිව මොකද කියන්නේ පුතා? තාත්විකයි. එහෙනම් කරන විදිය පරීක්ෂණය කරන ආකාරය දැන් මම කියනවා ආගන්න. එතකොට ඔන්ලයින් වාශ කටුනොත් ආපහු එකතු වෙන්න. කාමරයක ජනේලය විවෘත කරනවා. ලියන්නේ තියෙන්නේ. කාමරයක ජනේලය විවෘත කරනවා. ඔයගොල්ලෝ ලියා ගන්න ගෙදරදී. කාමරයක ජනේලය විවෘත කරනවා. එම කාමරය තුල සිට උත්තල කාචය අර විවෘත ජනේලය දෙසට මොකද කරන්න පුතා? යොමු කරලා අල්ලන්නේ. කාචය පිටුපස්ස මොකද කියන්නේ පුතා? සුදු කඩදාසියක් වැනි තිරයක් අල්ලාගෙන කාචය තිරය ඉදිරියේ සීරු මාරු කර ජනේලයෙන් පෙනෙන ප්‍රතිබිම්බයේ දර්ශනයක් තිරය මත ගන්නවා. එහෙනම් කාචයේ ඉදිරියේ මොකද කියන්නේ පුතේ? තිරයක් අල්ලාගෙන කාචය තිරේ ඉදිරියේ සීරු මාරු කරනවා. ඕක අහනවා විභාගෙට. මොකක්ද අහන්නේ? සීරු මාරු කරන්නේ තිරයද කාචයද කියලා. එතකොට මොකද්ද පුතා සීරු මාරු කරන්නේ? කාචය. ඔය කියන්නේ කෙලින්ම කාචය පිටුපස්ස සුදු කඩදාසියක් යන තිරයක් අල්ලාගෙන කාචය තිරේ ඉදිරියේ සීරු මාරු කර ජනේලයෙන් පෙනෙන දර්ශනීය ප්‍රතිබිම්බයක් තිරය මත ලබා ගන්න. ඊටාම පැහැදිලි යටිකුරු කුඩා ප්‍රතිබිම්බයක් තිරය මත ලැබෙන අවස්ථාවේ තිරය හා කාචය අතර දුර මැන ගන්න කියන. එනම් තිරය හා කාචය අතර දුර මැන ගන්නවා ඒ අවස්ථාවේදී ඒ තිරය හා කාචය අතර දුර තමයි කියන්නේ මොකක් කියලාද පුතා? නාභි දුර නැත්නම් නාභීය දුර කියලාත් අපි සඳහන් කරනවා. ඒතර හරි වචනේ තමයි හරි දේ තමයි නාභීය දුර කියලා තමයි කියන්නේ. ඒකට බලන්න පැහැදිලි වුණාද කියලා. එතකොට ඔය ඔතන තියෙන පුතේ කාචය පිටුපස කියලා කියන කතාව හොඳට තේරුම් ගන්න. මොකද කියන්නේ කාචය පිටුපස එහෙමනේ තියෙන්නේ. කාචය පිටුපස. ඒකට දැන් වස්තුව තියෙන පැත්තම තිබ්බනම් ඉදිරියෙන් කියලා කියන්නේ. හරි දැන් ඉස්සල්ලා එකේ ගත්තොත් මේ ප්‍රතිබිම්බය හම්බෙන්නේ කාචය ඉදිරියේ. දැන් මේක පිටුපස කියන්නේ පොත අනිත් පැත්ත. එතකොට ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් කාචය පිටුපස සුදු කඩදාසියක් වගේ තිරයක් අල්ලාගෙන කාචයේ තිරය ඉදිරියේ සිරු මාරු කර ජනේලයෙන් පෙනෙන දර්ශනීය ප්‍රතිබිම්බයක් මොකද කියන්නේ තිරය මත ලබා ගන්න. එහෙනම් මම හිතනවා පැහැදිලි සියලු දෙනාට ජනේලයේ යටිකුරු ප්‍රතිබිම්බයක් එහෙම නැත්නම් පැහැදිලි යටිකුරු ප්‍රතිබිම්බයක් ඔබට දක්නට ලැබෙනවා. එහෙනම් එම දුර කාචයේ දලනාමීය දුර ඒ දල කියන වචනේ පොඩ ඔළුවට තියාගන්න නැත්නම් විභාගයට ආවොත් එහෙම මේ රූපේ දීලා මේ දුර කාචයේ දලනාභි දුර ලෙස හැඳින්වෙයි කියලා සමහර අය දලනාභි දුර දන්නේ නැහැ කියලා ඒ වෙලාවේදී අවුල් ගහනවා. ඒ නිසා දලනාභි දුර කියන එකත් අර දල වශයෙන් කියන එක අදහස ඔබ දන්නවා. ඒක තමයි උතන නිරූපණය කරලා තියෙන්නේ දලනාභි දුර ලෙස හැඳින්වෙන දුර වේ. මේ ප්‍රතිබිම්බය සෑදෙන්නේ ජනේලයෙන් පිටත ඇති වස්තු වල මොකද කියන්නේ පුතේ? සිට කාචය වෙත යන ආලෝක කිරණ කාචය තුළ වර්ධනය වී ගමන් කර තිරය මත එකතු වීමෙනි. තිරය මත ආලෝක කිරණ සැබවින්ම පැමිණ ඒ මත සාධන ප්‍රතිබිම්බය මොකද කියන්නේ පුතා? තාත්වික ප්‍රතිබිම්බයක්. එහෙනම් මොකද්ද පුතේ හදන්නේ? තාත්වික ප්‍රතිබිම්බයක්. ඔක චුට්ටක් ඇලවෙලා වගේ. අරක රූපසන. හරි ඒක කෙලින් වෙන්න ඕන. හරි කඩේ දෙන මේ පොඩ මේ පැත්තට ඇලවෙලා දින්නේ. හරි. විභාගයට අඳින්න ඕන හරියට අඳින්න. හරි. හරියට කෙලින්. හරි එතකොට පුතා මේ එහෙනම් ප්‍රතිබිම්බයේ ලක්ෂණ තුන කියනවා. ප්‍රතිබිම්බයේ ලක්ෂණ තුන කියන්නේ දැන් තාත්විකයි යටිකුරුයි. ඔව්. තාත්වික යටිකුරුයි කොටයි වස්තුවට වඩා කියන එක ඉතින් ඔබේ ඔළුවේ තියෙන්න ඕන.
හරි ඒක කුඩයි කියලා ලියුවා සමහරවල් ඇති. නමුත් දන්නවනේ දන්න නිසා ලියන වස්තුවට වඩා කුඩයි. හරි. දැන් යම් පුතාලා ඩියුට් එකට නවතයි. හරි. දැන් චුට්ටක් බලන්න පුතා මේ පිටුවේ උඩම තියෙන එක. කියවන්න මාත් එක්ක. ප්‍රධාන අක්ෂයට සමාන්තර කිරණ. ප්‍රධාන අක්ෂයට සමාන්තර කිරණ. උත්තර කාචය තුලදී වර්ධනය මොකද කියන්නේ පුතා? වන ආකාරය. ඉතින් පැහැදිලිවම පුතා මොකක්ද සිද්ධ වෙන්නේ? අර නැමීමට ලක් වෙනවා. ඒ කිරණය මොකද වෙන්නේ පුතා? නැමීමට ලක් වෙනවා. ඒක පැහැදිලිවම මතක තියාගන්න සියලු දෙනා. හරි එතකොට මේ නැමීමට ලක්වීම දැන් ඔය රූපය ගත්තොත් අවස්ථා කීයකදී නැමීමට ලක් වෙනවද එක කිරණයක්? දෙකකදී. එළිම වදින තැනයි ඊට පස්සේ ආයි නැමෙන තැනයි. ඔය වදින තැනයි ඊළඟට එළියට යන තැනයි. උඩ ආලෝක කිරණය ඇවිල්ලා වදින තැනදී නැවෙනවා ආයි එළියට යන තැනදී නැවෙනවා. යටින් ආපු එකත් ඒ වගේ උඩට ඉස්සෙනවා ආයෙත් උඩට ඉස්සෙනවා දෙවන අවස්ථාවේදී. ඒතර නාභිය කියන්නේ අවදිස්සම් මතක තියාගන්න කාචයේ තියෙන ප්‍රධාන අක්ෂීන ප්‍රකාශ කේන්ද්‍රය කියලා අපි කියනවා. එතන ඉඳන් මොකද කියන්නේ පුතා? අර එකතු වෙන තැනට තියෙන දුර. නැත්නම් කාචයේ සිට නාභියට තියෙන දුර තමයි අපි කියන්නේ නාභි දුර කියලා. එහෙනම් රූප සටහන අපි කරා එකින්ද ඒක එතනින් ඉවරයි. ඊළඟට එන්න පුතා උත්තර කාච වලින් සෑදෙන ප්‍රතිබිම්බ ලබා ගන්න කිරණ තුනක් කොතන කතා කරනවා. එතකොට ඒ කිරණ තුන ගැන දැන් එමු. ඔය දෙවනි කිරණය සාමාන්‍යයෙන් අපි දන්න හරි සරල කිරණයක්. දෙවනි එක. ඒ මොකද්ද? සමාන්තරව ඇවිල්ලා මොකද වෙන්නේ පුතා? නාභියේදී එකතු වෙනවා. සමාන්තරව ඇවිල්ලා මොකද වෙන්නේ පුතා? නාභියේදී එකතු වෙනවා. ඒ දෙවනි කිරණය ෆැමිලියර් කිරණයක්. තුන්වෙනි එකත් ෆැමිලියර්. ඒ කියන්නේ C. ඒක මොකද කියන්නේ පුතා? නාභිය හරහා ඇවිල්ලා සමාන්තරව යනවා. මේ දෙක ඒ කිරණ දෙක පැහැදිලි. ඊළඟට පළවෙනි කිරණ ඒක ඒවල ගත්තහම පුතා ඒන කිරණය ආයි හැරෙන්නේ නැවෙන්නේ නැහැ. මොකද වෙන්නේ පුතා? කෙලින්ම යනවා. ඒකට සාමාන්‍යයෙන් අපි ඔහොම යනකොට කියන්නේ මොකක් කියලාද? ආලෝක පරාවර්තනයක්වත් ආර්තනයක්වත් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔහොම කෙලින්ම ගියොත්. එතකොට ආලෝකය ආපසු මාධ්‍යයටම ආවොත් එතනදි පරාවර්තනයක් සිද්ධ වෙන්නේ. ආලෝකය නැමිලා හරි හැරිලා හරි ගමන් කැඩිලා හරි ගමන් කරනවා නම් එතනදි මොකක්ද සිද්ධ වෙන්නේ පුතා? ආලෝක වර්ධනයක්. ඒක නිසා හරියට පැහැදිලිව තේරුම් ගන්න. එහෙනම් දැන් කිරණ සටහන් ටිකට ඔබ දැන් ප්‍රතිබිම්බයේ ලක්ෂණ ටික ලියන්න ඕන ඉදිරියේ. එහෙනම් මාත් එක්ක ලියමු. පළවෙනි එකට ඉඳන් අපි කතා කරමින් ලියමු. වස්තුව තියලා දෙන්නේ කොහෙද? කාචය හා නාභියේ අතර තබා ඇති විට. දැන් ඔයා කියන්න උත්තරේ. දරුවා ලක්ෂණ තුනක් කියන්න ප්‍රතිබිම්බේ. කියන්නේ ඔයා අයි ඉන්නවනේ අයි. ඒ අයිගේ ලක්ෂණ ටික කියන්නේ. ප්‍රතිබිම්බ මුලින්ම වස්තුව නම් අපි O කියලා හඳුන්වන්නේ ඔබ්ජෙක්ට්. හරි. එතකොට ඔතන වස්තුව X කියලා අරන් තියන්නේ. හරි. එතකොට I කියන්නේ image ප්‍රතිබිම්බ ලැබෙන තැන එක. ඉතින් අර ඉස්සලා කිව්වා වගේ කියන්න ලක්ෂණ තුන පුතා. වාක්‍යයන් මොකක්ද? උඩුකුරුයි වස්තුවට වඩා විශාලයි. ඔක තාත්විකද අතාත්විකද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඔක වස්තුවට කොයි පැත්තෙන්ද හම්බෙලා දෙන්නේ? පිටුපස්සේ. එතකොට වස්තුවට පිටිපස්සෙන්
එහා පැත්තෙන් බලනකොට වස්තුවට පිටිපස්සෙන් නම් හැදෙන්නේ. ඔය උඩුකුරු අවස්ථාවල මේ මොයිදු ගොඩක් වෙලාවට අතාත්විකයි ප්‍රතිබිම්බය උඩුකුරු අවස්ථාවේ. ඒක තමයි ඔළුවේ තියාගෙන ලියන්න ඕන. එනල් ලියන්න සිදුවෙනවා. මම කියන්න ලියමු. 1 උඩුකුරු ප්‍රතිබිම්බයේ ලක්ෂණනේ උඩුකුරු. වස්තුවට වඩා විශාලයි. අතාත්විකයි.